ගුඩ් මෝර්නිං හැමෝටම. අද අපි යන්න හදන්නේ බලංගොඩ තියෙන ලස්සන තැනකට. අපි බලමු මේ ලස්සන තැන මොකක්ද කියලා. අද බලන්න යන ලස්සන තැන මේක තමයි. මේ පහන්තුඩාව. අපි ගිහිල්ලම් බලමු පහන්තුඩාව කොච්චර ලස්සනද කියලා. පහන්තුඩාව මේ වගේ ලස්සන විව් එකක් තියන්නේ යන පාරේ පොට්ටක් බලවල් තියෙනවා. ඒක ගණන් ගන්න බයික් කියනවා නම් තමයි වඩා හොඳ. මෙතන ඉස්සරහා තියෙනවා ඔය ඇන්ටි කෙනෙක් පාක් එකක්. අපි එතනින් දාලා කිලෝමීටර් 500ක් විතර අපිට මෙතන වාහනේ දාලා පයින් යන්න වෙනවා. මෙතන ආරක්ෂිතයි. Kia tiha and இது දැන් පහන්තුඩාව අත්තට යන්න හදන්නේ. අපිට යද්දී මේ වගේ පුංචි ටිකට් එකක් ගන්න. රුපියල් 30ක වගේ පොඩි ටිකට් එකක්. ඇත්තටම ඒ 30ට හරියන්න සාධාරණයක් කරනවා මේගොල්ලෝ. මේ නඩත්තු කටයුතු ඒ ඔක්කොම හොඳට තියෙනවා. එහෙම කියන්න වරදක් නෑ. මේ පහන්තුඩායෙන් එන වතුර පාර. අපි තව ඉස්සරහටම යමු. අද වතුර වැඩි නෑ කිව්වා. බලමුකෝ. මම දෙපාරක් ඇවිල්ලා හැරිලා ගියා වතුර වැඩි නිසා. අදවත් chance එක හම්බෙයි කියලා හිතනවා.
අපි දැන් පාන්තුඩාවේ ඉඳලා කිලෝමීටර් 8ක් විතර ආවා භගවන්තලාව පැත්තට. ඒ කියන්නේ භගවන්තලාව පාරෙන් දකුණට දාලා දකුණේ දිගටම ගිහිල්ලා සෙට් වෙනවා භගවන්තලාවට. භගවන්තලාව හරහා ලක්ෂපානට දාලා එහෙම කිතුල්ගල හරහා තමයි අපි අවිසාලට යන්න හදන්නේ. භගවන්තලාව හරහා යන ගමනේ වෙනම ඇඩ්වෙන්චර් ගමනක්. අපි බලමු කිතුල්ගලට යන්න තියෙන කටුක මාර්ගය මොන වගේද කියලා. ලස්සන පයින්ස් බලන්න පුළුවන් අපිට. බලමු තා කිලෝමීටර් 72ක් තියෙනවා අපිට කිතුල්ගලට යන්න. සාමාන්‍යයෙන් තත්ත්වයට පාර අබලන් වෙලා තියෙනවා. නැතුවමත් නෙමෙයි සාමාන්‍යයෙන් බයික් එකක් වගේ එනවනම් තමයි හොඳ. කාර්යයක් වගේ මොනවා හරි හොඳ වාහනයක් එනවනම් පොඩ්ඩක් අමාරුයි මේ පාරේ යන්න. හැබැයි පට්ටම ලස්සන පට්ටම ලොකේෂන් එකක්. මේ වදින හුලම් පාරෙන් පවා මාර සැනසීමක් දැනෙනවා. මේ වගේ ලස්සන විව් පොයින්ට් එකක් බලා ගන්න පුළුවන් අපිට භගවන්තලාව පාරේ යද්දී. ඒ වගේම තව කිලෝමීටර් 32ක් විතර තියෙනවා අපිට හැටන් වලට යන්න. ඒ වගේ ලස්සන පරිසරයක් තමයි අපිට බලා ගන්න පුළුවන්. වැඩි වාහන නැහැ, නිස්කලංක පරිසරයක්. ඇත්තටම මාරම ලස්සනයි. ෆස්ට් ටයිම් මම මේ පැය ආපු මාරම ලස්සනයි. අපි දැන් ඉන්නේ දික්කොය ජලාශය ළඟ. තව අපිට හැටන් වලට තියෙනවා කිලෝමීටර් 7ක් විතර